අපිට ඉතා වැදගත් වෙන මේ ගහ කොළ මත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට ඇත්තටම ගොඩාක් දුරට ගැටලු කාරණා අඩුයිනේ. ඉතින් ඒක නිසාවෙන්ම මේ පැල සිටුවීම සඳහාත් නැකතක් තියෙනවා. මේ නැකත යෙදෙන්නේ අප්‍රේල් මාස 18 වෙනිදා. ඉතින් එදා සාමාන්‍ය නිවාඩු දවසක් වෙනවා. පාස්කු දවසේ දීලා තියෙනවා. ඉතින් ගොඩක් අය ගෙදර ඉඳීවි. සමහර මේක වෙනද නිවාඩුවක් නැති නිසා සමහර අයට රැකියාව කටයුතු වෙනවා. නමුත් ගෙදර ඉන්න කෙනෙක් හරි මේ දේ කරන්න වටිනවා. මොකද හේතුව මේ ගහක් සිටවීම තුළ ඇත්තටම මේ ලෝකයට අපිට දායාද කරගන්න දේ බොහෝ. ඒක නිසා අප්‍රේල් මාස 18 වන සිකුරාදා දින පූර්ව භාග 10:16ට පූර්ව භාග 10:16ට කියන උදේ 10:16ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසේ. විචිත්‍ර වර්ණ කියන්නේ ටිකක් අර මිශ්‍ර වර්ණ කීපයක් තියෙන මේ සිකුරට අයිති දවසක්නේ. ඉතින් කීපයක් තියෙන වර්ණේ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැල සිටුවීම මැනවි. ඉතින් මේක ඉතා වැදගත් කාරණා. ශාකයක් හිටවීම ගහක් පැලයක් හිටීම ඉතා වැදගත්. ඒ නිසා වෛද්‍ය උපාලි බස්නායක මැතිතුමාගේ නිවස ඉබ්බාගමුව කියලා. දැන් මතක් වුණා අපි මේ ලෑස්ති වෙන්නේ 2025 සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ නැකතක් තියෙනවා පරිසරයට සම්බන්ධ. ඒ තමයි ගස් සිටුවීම ගහක්. අපි මේ අභිදින පාසලේ තොරතුරු මධ්‍යස්ථානයේ පිටවන්න යන මේ උපාලි වෛද්‍ය උපාලි බස්නායක මැතිතුමාගේ ඉඩමේ තමයි අපි මේක කරන්නේ. මේ පැලේ සිටවන්න ලෑස්ති. මොකද සියටෙල් කියනවා ගහක් වටිනාන්නේ ඇයි කියලා. ගහක් රැකගන්න ඔබ වෛද්‍යවරයෙකුට සමානයි. ගහක් රැකගත්තොත් වෛද්‍යවරයෙකුට සමානයි. ගහක් සිටෙව්වොත් ඔබ අම්මා කෙනෙකුට සමානයි. ගහක් කැපුවොත් මිනිමරුවෙකුට සමානයි. එහෙනම් මේ වෛද්‍යතුමාගේ නමින් අපි හදමු ලස්සන පරිසර උද්‍යානයක් නේද? ඔව් වෛද්‍ය උපාලි බස්නායක මහත්මයාට තේන ඔන්න ගහක් රැකගත්තොත් වෛද්‍යවරයෙකුට සමානයි. අපි එන එතනින් තමයි පටන් ගන්නෙ. මේක අපේ ලිටල් ග්‍රීන් ස්ටෙප් වැඩසටහන අපේ විදින පාසල කරන පැල දවසකට පැල 100ක් තමයි අපේ ටාගට් එක. ඒවා ඉදිරියට දිගටම අපිට බොහෝ විට පුළුවන් වෙයි මේක ලිටල් ග්‍රීන් ස්ටෙප් වැඩසටහන ඒ සම්බන්ධ මිනිස්සු දැනුවත් කරන්න, කැමැත්ත ඇති කරන්න. මේ පාරේ යන හැම කෙනෙකුට අපි ගහක් දෙමු. කොහොමද? ඒ ගහක් දෙමු, ගහක වටිනාකම කියලා දෙමු. ඒකට අපි කියනවා ලිටල් ග්‍රීන් ස්ටෙප්. එයාලා කියයි ගහක් කපන්න නැති වෙන්න අපි මිනිස්සුන්ගේ මතය හදමු. ලංකාව පුරාම ව්‍යාප්ත කරමු. ලෝකෙ පුරාම කොරණ කෙනෙකුට පාව අපි මේකෙන් දෙමු. ඒ හැම කෙනෙකුට අපි නොමිලේ තේ එකක් දෙමු. කෑම වේලක් කියන්නේ අපි පොඩි කෑමක් දෙමු. දේශීය අපේ ආශ්‍රය කරන. ඒ වගේම පැලයක් දෙමු. මේ ටික කරන්න පුළුවන් වුණොත් අපිට දවසකට 100 දිනකට දෙන්න පුළුවන් වුණොත් මම ජීවත් වෙන තව අවුරුදු මම උත්සාහ කරන අවුරුදු දින 3000ක් ජීවත් වෙයි. අවුරුදු 10ක් නම් 3000. ඒතකොට මට දවසකට 100 ගන්න කියන්නේ මට ගස් ලක්ෂ 3මාරක් විතර මතුවේ. මං ගස් ලක්ෂ 3මාරක් මැරෙන්න කලින් එහෙනම් අපේ ආරම්භය ගන්න වෛද්‍ය උපාලි බස්නායක මහත්මයාගේ නිවසේ මේ ඉති කරනවා. අපි මේ ලස්සන කලේ අපිට එතුමා දුන්නා. එතුමාගේ නෝන මහත්මයා වෛද්‍ය උපාලි බස්නායක මහත්මයාගේ ස්වාමි දියණිය අපේ බස්නායක මැතිණිය අපේ හිටපු ජ්‍යෙෂ්ඨ ආචාර්යතුමියක් පාසල් කීපයක වැඩ කරපු එතුමිය තමයි මේ අපිට මේ ඉඩම අද ලබා දුන්නේ. අවිදින පාසලේ මේ වැඩේට එයාගේ දරුවොත් එක්ක කතා කරලා ඉතින් අපි වෛද්‍ය උපාලි බස්නායක මැතිතුමාගේ නමින් කමන්නේ අපි මේ වැඩේ පටන් ගමු. ඒකෝට එතුමා වෙනුවෙන් මොන දෙයක් වේවි. ඒ විතරක් නෙවෙයි අපිට මේ ඉස්සරහට ආගෙන අපේ නොමැඩි විලේජ් එක පවා ඉස්සර අපේ වැවත් අපේ රෝහණ මල්ලි තමයි අරන් තියෙන්නේ. රෝහණ මල්ලි කොහමද මේ ගත්තේ ගොවි සමිතියනේ? ගොවි සමිතියෙන් අපිට හම්බුණා නේ. අපි ඒක ගොවි සමිතියේ මිනිසුන්ට ගියමු. මේ වටිනාකම කියලා දෙමු නේද? එහෙනම් අපි හොඳ වැඩසටහනක් අද ආරම්භ කරනවා. මිනිසුන් ලෝකේ අපි හුස්ම ගන්නවා. සාමාන්‍ය දවසට අපි හුස්ම ගන්න කොච්චර 23000 සත ගන්න ඔක්සිජන් කවුද අපිට දෙන්නේ? මේ කාබන් ඩයොක්සයිඩ් පිට කරන විෂ වායු කවුද උරා ගන්න? එමෙ හිතුවොත් දවසට 23000 සත හුස්ම ගන්නවා. ඒ කියන්නේ ඔක්සිජන් ලීටර් 550ක් ඕන. මිනිස්සු හිතන්න ඕන මිනිස්සු ජීවත් වෙන්නේ කවුරුත් මේ පරිසරයේ හින්දා. ඉතින් අපේ අවුරුදු සිංහල අවුරුදු චාරිත්‍රවල වැදගත්ම දේ තමයි මේ චාරිත්‍රය. මොකද්ද? දැන් ඊ අපේ මේ හිස තෙල් ගෑවා. හිස තෙල් ගන්නකොටත් මේ පයට හිසට ඔක්කොම කොළ. ඒතකොට නානු හදනවා. ඔක්කොම කොළවල යුස. හරි? ඉතින් මේවා මොනවද මේ පරිසරේ? එහෙනම් මේ සිංහල අලුත් අවුරුද්දේ තියෙන පරිසරයත් එක්ක සමෝදානිත වැඩසටහන. ඉතින් අපිට ස්තුතියි මේක ඉතාම හොඳ අවස්ථාවක්. අපේ මේ ඇවිදින පාසලේ මේ තොරතුරු මධ්‍යස්ථාන මේ අපේ ඉබ්බාගමු තියෙන මේ කොළඹ ඉඳන් දඹුල්ලට යන පාරේ තමයි තියෙන්නේ. ඉස්සරහ වැවත් රාපෙන්නේ ඉඳලා තමයි යන්නේ.
දැන් මත නැකත් වෙලා හරි. අපි නේද? මෙතන වහිමු. එල සිටීමක්. දූතට ගනිමු දූතට ගනිමු ඉරද සඳද මහ පොළොවද දූතට ගනිමු දූතට ගනිමු දූතට ගනිමු ඉරද සඳද මහ පොළොවද දූතට ගනිමු ලාහිරු එළියේ දිලිසෙඩ විලිකුම් පලයක් නිසල රැයේ කඩා හැලෙන නිල්වන් තරුවක් දයාදියෙන් පැගිරිදෙන හදවතු කැටියක් ඒ හදවත ගෙන ලියැවෙන ආදර කවියක් දූතට ගනිමු දූතට ගනිමු ඉරද සඳද මහ පොළොවද දූතට ගනිමු පිලුණු ලොවම ඉවත හෙළන මිනිසා වෙනුවෙන් වෙනස් දෙන්න බලා සිටින ලොව ගැන පැතුමක් ඒ පැතුමන් රැගෙන ගලන ඉදි නැති නදියක් දෙකොඩ කලන ඒ නදියෙන් පිරෙන තරුවෙක් දූතට ගනිමු දූතට ගනිමු ඉරද සඳද මහ පොළොවද දූතට